හෙලෝ ඉතින් සෑහන කාලින් ආයි වීඩියෝක් කරගෙන ආවා මේ සෑහන කාලයක් කියන්නේ ඇත්තටම මම හිතන්නේ අන්තිම වීඩියෝ දාලා මාස දෙකක් විතර වෙනවද කොහෙද මට මතක නැහැ ඊටත් වැඩිය සමහර විට මේ පොඩ්ඩක් වැඩත් එක්ක බිසි වුණා ඉතින් හැමදාම එකම ටේප් එක තමයි මම දාන්නේ ඉතින් වීඩියෝක් කරන් ආවට පස්සේ මේ මොකද එකක් දාලා ඉවර කළා ඊළඟ එක තව සතියක විතර දානවා කියලා හිතන් හිටියට වෙන්නේ නැහැ හැබැයි වීඩියෝ ටිකක් කරා මේ පෞගේ කාලේ අපිට සමයක ඉතින් සමයකේ අපි ලස්සන ට්‍රිප් එකක් ගියා මම ලැට්වියාවේ ගමකට ගිහිල්ලා සතියක් විතර හිටියා ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක් ඉතින් ඒකේ වීඩියෝ එහෙම තියෙනවා මම ඉස්සරහට දානවා නමුත් පොඩ්ඩක් අද එළියට ඇවිල්ලා අද ලස්සන දවසක් ඉතින් සෙනසුරාදා දවස නිවාඩුයි දැන් හවස 5:00ට විතර ඉතින් පොඩ්ඩක් හිතුණා එළියට ඇවිල්ලා මේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ කියලා ඒත් එක්කම වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා ඉතින් මේ මොකද අලුත් පොඩි වීඩියෝ එකක් ගත්තාම ලේසි අප්ලෝඩ් කරලා දාන්න මේ එඩිට් කරන්න දෙයක් නැහැ ලොකු වැඩ ගොඩක් තිබ්බාම කරදර එඩිට් කරන්න යනවා ආයි පාරක් ඉතින් ලොකු වැඩ ගොඩක් ආයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා කියන්නේ. ඉතින් පොඩ්ඩක් චේන්ජ් එකටත් එක්ක විනාඩි 10ක විතර පොඩි වීඩියෝ එකක් කරලා ඔයගලන්ටත් පොඩ්ඩක් ලැට්වියාවේ අලුත් තත්ත්වය ගැන පොඩ්ඩක් මේ කාලේ කොහොමද මේ වැඩ ටික කියලා මේ තත්ත්වය කොහොමද කියලා ඉතින් ඒකත් පොඩ්ඩක් කියලා පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. මං කියන මම මුලින් කොතනද ඉන්නේ කියලා මං ඉන්නේ රීගා සිටි එකේ මුලින්ම කියනවා ලැට්වියාවේ ඉන්නේ මොකද මම පහුගිය කාලේ ජොබ් එක එහෙම මාරු කරා මගේ මාරු කරා කියන්නේ මං හිටිය තැනින් අලුත් තැනකට ගියා ඉතින් ඒක ෆින්ලන්ඩ් කම්පැනි එකක් ඉතින් මම Facebook එකේ දාලා තිබ්බා ඒකේ ෆොටෝස් ටිකක් ජොබ් එක පටන් ගත්තා ඉතින් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මම ෆින්ලන්ඩ් වල ඉන්නේ කියලා නෑ ඉතින් කම්පැනි එක ෆින්ලන්ඩ් වුණාට මම තාම මෙහි ඉඳන් වැඩ කරන්නේ මම work from home කරන්නේ ඉතින් ඒක හින්දා තාම රීගා වල ඉන්නේ දැන් මේ ඉන්නේ රීගා සිටි එකේ ඉඳන් කිලෝමීටර් 7ක් විතර එහාට වෙන්න අපේ ගෙවල් කිට්ටුව තියෙන ඩව්ගාව ගඟ ළඟ ඩව්ගාව ගඟ කියන්නේ මෙහි තියෙන ලොකුම ගඟක් මම කලින් වීඩියෝ එකකට ඕගලන්ට පෙන්නලා තියෙනවා කවුරු හරි බැලුවනම් මතක ඇති රෂ්‍යාව ඉඳන් ඇවිල්ලා බෙලරුස් වලින් ඊට පස්සේ ලිතුවේනියාවට ඇවිල්ලා ඊට පස්සේ ලැට්වියාවට ඇවිල්ලා ලැට්වියාවෙන් බෝල්ටික් මුහුදට වැටෙන මෙහි තියෙන ලොකුම ගඟක් ඩව්ගාව කියන්නේ ඉතින් පේන ඇති ඔයගලන්ට මේ හරියත් ගොඩක් ගඟ පළලා එහා පැත්තේ ඉවරට මං හිතන්නේ කිලෝමීටර් අපිට මෙහෙම පේනවනේ කිලෝමීටර් දෙකක් එකමාරක් විතර ලොකු දුරක් තියෙනවා කිලෝමීටර් දෙකක්වත් ඇති සමහරට වැඩිත් ඇති ඉතින් මේ ලොකු ගඟක් සන්සෙට් වෙන්නත් කිට්ටුයි මොකද මේ කාලේ අපිට ඕටම් එකේ හින්දා ටිකක් ඉක්මනට ඉර බහිනවා දැන් ඉස්සරහට වින්ටර් එක වෙද්දි තවත් කලින් ඉර බහිනවා අන්තිමට ඔහම ගිහිල්ලා දෙසැම්බර් මැද වගේ වෙද්දි දවල් 3:00 වෙද්දි කරෝල වැටලා ඉර බහින්න පටන් ගන්නවා සමයකට වඩා සනිකර අනිත් පැත්තේ උඟ සමයක අපිට රෑ 12ටත් ඉර පායනවා හැබැයි වින්ටර් එකට එද්දි හවස 3:00 වෙද්දි ඉර බහිනවා දැන් ඉතින් අපි ඉන්නේ ඒකේ මැද හරියක හවස 6යි කාලට වගේ ඉර බහිනවා මේ දවස්වල සාමාන්‍ය ලංකාවේ වගේ අර පේන්නේ සන්සෙට් එකට තව විනාඩි 10-15ක් ඉතින් මම මෙතනට එද්දි හොඳට ඉර එළිය තිබ්බ දැන් ඕගලන්ට පේන වීඩියෝ එක පටන් ගත්තට වඩා මාව කළු වෙලා තියෙන්නේ මොකද ඉර බහැගෙන යනවා ඇත්තටම මේ ගොඩක් එළිය අඩු වෙන එකපාර ඉතින් මං කිව්වා අපිට ඕටම් එක ඇවිල්ලා තියෙන්නේ දැන් ඕටම් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මමත් ගොඩක් ආස සීසන් එකක් මොකද පරිසරය හරිම ලස්සනයි ගස් කොළන් කහ පාට වෙලා රතු පාට වෙලා හරිම ලස්සනයි ඉතින් වින්ටර් එකට කලින් කොළ හැලෙන්න පටන් ගන්නවා ඉතින් ඒ කොළ හැලෙන කාලේ තමයි මේක කොළ දැන් ඇත්තටම හැලෙන කාලේට ඇවිල්ලා තියෙන්නේ මොකද ගස් පාට වෙනස් වෙලා දැන් සතියක් දෙකක් වෙනවා දැන් ඉන්නේ අපි මේ කොළ හැලෙන ස්ටේජ් එකේ හැබැයි මේ හරිය ගස් නම් සමහර ඒවා තියෙනවා තාම පාට වෙනස් වෙලා නැහැ ඒක ගහෙන් ගහට වෙනස් වෙනවා හුලං වැඩි පොඩ්ඩක් මෙතන මන් දන්නේ නැහැ ඔයගොල්ලන්ට මං කියනවා ඇහෙනවද කියලා හරියට මං හිතනවා ඇහෙනව ඇති කියලා මෙන්න ආපහු අවුව චුට්ටක් ආවා මං හිතන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ ඉර පොඩ්ඩක් ආයි මතුණා අතන මේ ලොකු වලාල් කුලකට ඉර පොඩ්ඩක් කවර් වෙලා තිබ්බා ආයි මතුණා මම මෙතන යන්න හැදුවේ ඉර පොඩ්ඩක් අඩු වෙච්ච හින්දා හැබැයි ආයි දැන් ඉන්න පුළුවන් බලන්න මෙතන ගහලා තියෙනවා මේ සිගරට් බොන්න බෑ බල්ලෝ ගේන්න බෑ කුණු දාන්න බෑ යටින් නම්බර් එකක් තියෙන ෆෝන් නම්බර් එකක් වගේ ඉතින් මෙතන මාර ලස්සනයි මේ ප්ලේස් එක බලන්න මේ හවසකට එහෙම ඇවිල්ලා ඉන්න මාර ප්ලේස් එක මං සමයකේ ගොඩක් පුරුදු වෙලා හිටියා මෙතනට එන්න හවසට මොකද වැඩ කරලා ඉවරලා හැම ඉතින් මං ගෙදර ඉඳන්නේ වැඩ කරන්නේ 5ට විතර වගේ මෙතනට ආවම ඒ කාලේ අනිත් එක ඉර තියෙනවා රෑ 11:00 වෙනකන් ඉතින් මෙතන එහා පැත්තේ බයිසිකල් ට්‍රැක් එකක් තියෙනවා ඔය පේන දැනුත් කට්ටිය පදිනවා මේ ඉතින් බයිසිකල් පදින්න පුළුවන් එතකොට ඕකේ එහෙම එහා පැත්තේ වෝකින් ට්‍රැක් එක තියෙනවා ඕම කිලෝමීටර්
4ක් 5ක් විතර ඈතට මේ පාර තියෙනවා. ඔය චූටි පාර වාහන මොනවාක්වත් යන්නේ නැහැ. බයිසිකල් එතකොට ඔය පොඩි මේ ඉලෙක්ට්‍රික් බයිසිකල් ඒ දේවල් සහ පයින් යන කට්ටිය විතරයි ඉන්නේ. ඉතින් නිදහසේ ගොඩක් එක්සර්සයිස් එකක් එහෙම කරගන්න පුළුවන්. මේ පැත්තෙන් ගඟ තියෙනවා, අර පැත්තෙන් පාර තියෙනවා. ඉතින් ලස්සනට ගඟ දිහා බලාගෙන දුවන්න තියෙන්නේ. මේ ඇත්තටම සමයකේ මාර ලස්සන. දැන් ඉතින් ටික ටික අපි වින්ටර් එකට යන්නේ. ඉතින් මේ තියෙන ලස්සන තව ටික දවසකින් නැති වෙලාම යනවා. කොෆි එක බීලා ඉවරයි. ඉතින් අපි මෙහි හරි විදියට හරි තැනට ගුණ දාන්න ඕනේ. ඉතින් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ එහෙම සහ වැරදිලා හරි ටොපික් වලයක් හරි බිම දැම්මොත් දඩ කන්නත් වෙනවා. ඉතින් මේ වගේ ඩස්බින් හැමතැනම හයි කරලා තියෙනවා මෙහි. සාමාන්‍ය යුරෝප් හැම රටක මේක තියෙනවා. මොකද මේ රටවල් ගොඩක් ක්ලීන්. බෝල්ටික් රටවල් කෙසේ වෙතත් අනිත් රටවල් පට්ටම ක්ලීන්. ඉතින් හැබැයි මෙහි ආවට පස්සේ ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් ආවට පස්සේ ඔයගොල්ලන්ට හොඳටම තේරෙයි මං කිව්ව කතාව කොච්චර වැලිඩ්ද කියලා. ඉතින් මේ එහෙම තියෙන ඉතින් මිනිස්සුන්ගේ ආකල්ප සහ ඒ රජයෙන් ඒ රටවල් වලින් ඒ දාලා තියෙන නීති. හැබැයි වැඩිපුර නීති වලට බයට වඩා මිනිස්සු ආකල්පමය වශයෙන් ගොඩක් දියුණුයි මේ රටවල. ඉතින් ඒවත් එක්ක රට රැකිලා රටවල් දියුණු වෙලා ඒ හැමදේම වෙනවා. ඉතින් ඒ ආකල්ප සහ ඒ අධ්‍යාපනයේ තියෙන දියුණුවත් එක්ක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අර ඈත මට මේකේ රෙකෝඩ් කරන්න බෑ. ෆෝන් එකෙන් පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. බලන්න පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. මේ පොඩ්ඩක් අමුතු රෝලක් වගේ එකක් හයි කරගෙන මේගොල්ලෝ හයි කරගෙන යනවා. මේක නම් ක්ලියර් මදි. අතරම මේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. අතන මං ගාව තියෙන 12 mini එකක් iPhone මේ මම දැන් යනවා ප්‍රී ඕඩර් කරන්න iPhone 17 Pro එක. මීට සති දෙක තුනකට කලින් ඉඳන් හිතාගෙන හිටියා කරන්න. මොකද මේ කරන්න හිතාගෙන හිටියා. නමුත් තාම කරන්නේ අර ෆෝන් එක වැටිලා අර හීරිලා චොර වෙලා ගිය ෆොටෝස් ටිකක් දැක්ක මේ Facebook එකේ. ඉතින් ඒකින්ද හිත හිටියා ගන්නවද නැද්ද කියලා. ඉතින් 16 Pro එකක් අරගෙන වැඩකුත් නැහැ. මේ වෙලාවේ 17 එක තියෙන හින්දා ඉතින් කොහොමත් ඒ ඕනේ ගන්නවා කියලා හිතලා අද හවසට යනවා ඕඩර් කරන්න එකත්. මේ පැත්තේ පොඩ්ඩක් උලඟ වැඩි අප්පා. අපි පොඩ්ඩක් උඩට ගිහලා කතා කරමු. මාර වනස්සනක් තියෙන්නේ මේ කියලා වැඩක් නැහැ කියන්නම්. මේ තියෙන මං කිව්ව ට්‍රැක් එක මේකේ මේ පැත්තෙන් බයිසිකල් අනිත් පැත්තකින් මිනිස්සුන්ට යන්න තියෙන්නේ ඇවිදගෙන යන කට්ටියට. අර පේන එක්කෙනෙක් දුවනවා දැන්ටමත්. පොඩ්ඩක් සීතල වැඩි. මේ සීතල වැඩිනම වෙන සීන් එක තමයි හති දානවා ඉක්මනට මේ ඇවිද ගම මහන්සි. පොඩ්ඩක් වාඩි වෙමු. අම්මට සිරි. මම හිතුවරඩා එක පාත වැඩි. බලන්න අයියා යනවා රෝද සපත්තෙන් බල්ලා යනවා පස්සෙන් දුවදුව. ඉතින් පොඩ්ඩක් විස්තරයක් කියන්න මේ කාලේ ලැට්වියාව කොහොමද අලුතෙන් ලැට්වියාවට එන්න ඉතින් ඉන්න කෙනෙක් නම් ඔයාට වැදගත් වෙන විදිහට පොඩ්ඩක් මෙහි ගැන පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්නම්. මේ කාලේදී ඇත්තට මං ලැට්වියාව ගැන හොඳ සහ නරක දෙකම කරපු වීඩියෝ තියෙනවා. දෙක ගැනම වැඩියෙන් කතා කරලා තියෙනවා. හොඳ පැත්තට දාපු වීඩියෝ තියෙනවා. නරක පැත්තට දාලා මෙහෙට වැඩිය එන්න කලින් ගොඩක් හිතන්න ඒ වගේ දාපු වීඩියෝ තියෙනවා. ඉතින් අන්තිමට මං හිතන්නේ මං අන්තිමට දාපු වීඩියෝ එකත් ගොඩක් ඒ වගේ වීඩියෝ එකක්. ඉතින් හැබැයි 2026ට ඔයා දැන් 26ට මෙහෙන්න. මොකද 25ට ඉවරයිනේ දැන් ඔක්තෝබර්. ආයි 25ට එන්න බෑ කොහොමද. ආයි එනවනම් 26 පෙබරවාරි ඉන්ටෙක් එක තමයි තියෙන්නේ ස්ටුඩන්ට් විදිහට එනවනම්. ඉතින් 26ට ඔයාට මෙහෙට එන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් මේ කාලේ හරියටම ගත්තොත් වර්තමාන තත්ත්වය ඇවිල්ලා මට මේ කාලේ දැනෙන විදිහට නම් මේක ටිකක් හොඳ අතර හැරලා තියෙනවා වගේ දෙයක් මට දැනෙනවා පෞද්ගලිකව. සහ ඉතින් අපගේ යාළුවන්ගෙන් අපි කතා කරද්දී අපි එළියේ කට්ටියත් එක්ක කතා කරද්දී හම්බෙද්දී ඉතින් ආන්න දකින්න හම්බෙන දේවල් එක්ක පොඩ්ඩක් ඉතින් මේක හොඳ තත්ත්වයකට හැරිලා වගේ තේරෙනවා. හොඳ තත්ත්වයක් කියලා කියන්නේ ඉතින් ඇත්තටම මේ රට අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට වැදගත් දේ ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ජොබ් එකක් නේ අංක එක. මොකද ඇත්තටම ස්ටඩිස් වලට නම් ප්‍රශ්නයක් නැහැ. මෙහෙ ටොප් ලෙවල් යුනිවර්සිටි දෙක තුනක් තියෙනවා. ඉතින් ඒ දෙක තුන මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒක ගැන වැඩිපුර මම කියන්නේ නැහැ. ටොප් ලෙවල් යුනිවර්සිටි එකට එනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයි සුපිරි එඩියුකේෂන් එකක් ගන්න පුළුවන් සහ හොඳ වැලියු එකක් ඔයාලට හම්බ වෙනවා එකකින්. ඉතින් ඒ වගේම ඉතින් කඩ තියෙනවා. ඉතින් කඩ වලට ගියොත් ඉතින් පොඩ්ඩක් ඉතින් ඒක අවුල්. ඉතින් මොකද ලංකාවෙත් ඒ වගේ කඩ තියෙනවා. ඉතින් ඒ වගේ ලෙවල් එකේ ස්ටෑන්ඩඩ් එකක් තමයි ඒවත් තියෙන්නේ.
ඉතින් එහෙම කරන්න එපා එනවනම් හොඳ යුනිවර්සිටි එකට දාන්න අංකයකට මේක ඊළඟට ජොබ් ගැන කතා කරොත් මේ කාලේ ඇත්තටම මේ පොඩ්ඩක් ඉස්සරට වැඩි දෙයක් මෙහි කරගන්න පුළුවන් කියන එක මට තේරෙනවා විශේෂයෙන් මගේ පෞද්ගලික දේ ඇවිල්ලා මම දන්නේ මම කලින් වීඩියෝ එක මම මේ දේවල් ගොඩක් වෙනස් විදිහට කියලා තියෙනවා නම් දැන් ඒකේ මෙහෙම කියනවා නම් ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා මම එක එක ඒවා එක එක කතා කියනවා කියලා හරි එක එක ඒවා එක එක කතා කියනවා තමයි ඉතින් ඒක ඇවිල්ලා මම ඇවිල්ලා ඒ අදාළ කාලෙට ගැලපෙන හරිම ඇකියුරේට් ඉන්ෆෝමේෂන් එක තමයි ඔයගොල්ලන්ට දෙන්නේ ඉතින් ඒ කාලේ මේ ජොබ් අඩු වුණා ඉතින් ජොබ් අඩුයි එන්න එපා කියලා කියනවා අර කොෆි එක සීනි වැඩි කට දෙපැත්ත ඇලෙනවා හරි මේ කොහොම හරි මම ඉතින් හැමදාම කරන්නේ එක පැත්තකට විතරක් නැඹුරු වෙලා මෙහි පට්ට සුපිරි ජොබ් තියෙනවා හැමදේම හොඳයි එන්න කියලා කියන්නෙත් නෑ එක පැත්තකට විතරක් ගිහිල්ලා ජොබ් නෑ එන්න එපා මම තමයි මෙහෙට ආපු අන්තිම එක අපි තමයි ගේමක් ගහගෙන ඉන්න පුළුවන් අන්තිම එක උඹලට ආවතින් කරගන්න බෑ එන්න එපා ජොබ් නෑ එහෙම කරන්නෙත් නෑ හරිද ওই දෙපැත්තෙම මම නෑ මම ඉන්නේ ඇත්තටම ඒ අදාළ කාලෙදී තියෙන වාතාවරණය ගැන තමයි මම කියන්නේ උදාහරණ 2022 මම මෙහි ආපු කාලේ රෙස්ටුරන්ට් ජොබ් එහෙම ටිකක් තිබ්බ සාමාන්‍ය හොයාගන්න ලොකු අමාරුවක් උන්නේ ඊට පස්සේ 23 24 වෙද්දී ඒක ගොඩක් වෙනස් වුණා රෙස්ටුරන්ට් ජොබ් එකක් කරේ හොයාගන්න එක මාර ගේමක් වුණා අලුතෙන් ආපු ගෑනු ළමයි එහෙම ගොඩක්ම ජොබ් එකක් හොයාගන්න විදියක් නැතුව විශේෂයෙන් බැචලර්ස් කට්ටියට එහෙම ජොබ් නැතුව මොකද ඒගොල්ලන්ට වැඩ ගන්න පුළුවන් ටයිම් එක අඩුයි පැය 20යි ඉතින් ඒගොල්ලන්ට එහෙම ලොකු ප්‍රශ්න තිබ්බ ජොබ් එකක් එහෙම නැතුව මාස ගණන් හිටිය ලංකාවට ගියපු ඒ දේ ඉතින් ගොඩක් තිබ්බා ඉතින් ඒ දේවල් එක තමයි මම ඒ කාලේ වීඩියෝ කරද්දී ඔයගලන්ට ඒව ගැන පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කරේ. නමුත් 2025 මේ ඔක්තෝබර් මාසෙදී මට පොඩ්ඩක් තේරෙනවා මේ රටේ පොඩ්ඩක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට පොඩ්ඩක් ඊට වඩා හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ටිකක් පාර්ට් ටයිම් ජොබ්ස් එහෙම ඉස්සරට වඩා කට්ටියට හම්බ වෙනවා කියලා පේනවා. ඉතින් මේ කාලේ ටිකක් කලින්ට වඩා ටිකක් හොඳ කාලයක් ඇවිල්ලා කියලා කියන්න හේතුව ඇවිල්ලා මූලිකවම ඉතින් අපිට අහන්න දකින්න හම්බෙන කට්ටා අඩුයි ළමයින්ට ජොබ් නැතුව කරගන්න දෙයක් නැතුව ලංකාවට ගියා කියලා එහෙම කාලෙකින් අපිට අහන්න හම්බුන්නේ නැහැ වගේ දෙයක්. ඊට අමතරව ඉතින් මෙහෙට සාමාන්‍යයෙන් අලුතෙන් ආපු අය මම අඳුරන කරන නංගිලා මල්ලිලා අයියලා අක්කලා හැමෝම මොන හරි දෙයක් කරනවා. ඉතින් සමහර අයට ෆුල් ටයිම් ජොබ් හම්බුණා. ඉතින් ඉස්සරට වඩා ෆුල් ටයිම් ජොබ් එක කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ජොබ් එකක්. ඔයාගේ ෆීල්ඩ් එක මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් ඔයාගේ ෆීල්ඩ් එකෙන් මෙහි ජොබ් එකක් කරන කට්ටිය කලින්ට වඩා ටිකක් ඉන්නවා. ඉතින් අලුතෙන් ආපු කට්ටියටත් ඉක්මනට හම්බෙලා තියෙන සමහර අයට ඉතින් ඒ දේවල් ටිකක් තියෙනවා මේ කාලේ. ඉතින් අන්නේ දේවල් හින්දා තමයි මං පොඩ්ඩක් ඔයගලන්ට මේ අප්ඩේට් එක දෙන්නේ. මේ කාලේ ටිකක් කලින් තරම් එහෙම ලොකු ප්‍රශ්න තියෙන දරුණු කාලයක් නෙමෙයි. ලැට්ටියා ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට පොඩ්ඩක් ඔළුව උස්ස ගන්න පුළුවන් වෙලා තියෙන පාටක් තියෙනවා. ඉතින් පෞද්ගලිකව මම ගැන කිව්වොත් මමත් අලුත් ජොබ් එකකට ගියා මේ අවුරුද්දේ. ඉතින් ඒක කරද්දී මගේ කලින් තැනින් අයින් වෙලා අලුත් ජොබ් එකකට යද්දී මට දැනෙච්ච දේ තමයි මොකද මේ මම මාස 3ක් විතර වගේ එක දිගට ඇප්ලයි කරා ජොබ්ස් වලට. ඉතින් ඒ කාලේ මට ගොඩක් chances හම්බුණා. ඉන්ටර්විව්ස් එහෙම ගොඩක් තිබ්බා. ඉස්සර එහෙම තිබ්බේ නෑ. මම ආපු කාලේ ඉඳන් ජොබ් වලට ගොඩක් ඇප්ලයි කරලා තියෙන මුල් කාලේ. නමුත් ඒ කාලෙට වඩා පොඩ්ඩක් අපිට තැනක් හම්බ වෙන ගතියක් මට දැනුණා. මොකද ඉස්සර අපිට බාර ගානකට ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි ඉන්ටර්විව් එකක් සෙට් වෙන්නේ. ඉතින් මේ කාලේ ඊට වඩා ඉතින් හොඳයි කියලා තේරුණා. ඉතින් සාමාන්‍ය ජොබ් 500කට 1000කට විතර කොහොමද දාන්න ඕනේ ජොබ් එකක් හොයාගන්න නම් එක දිගටම ඇප්ලයි කරගෙන යන්න ඕන. ඉතින් එහෙම කරද්දී සාමාන්‍යයෙන් මට නම් පෞද්ගලිකව මේ පාර ඉන්ටර්විව්ස් 10ක් 15ක් 20ක් විතර මොකද සමහර ඒවා මගේ ෆීල්ඩ් එක IT ෆීල්ඩ් එක. ඉතින් අපිට සාමාන්‍යයෙන් ඉන්ටර්විව්ස් 4ක් හෝ 5ක් තියෙනවා සීනියර් පොසිෂන් එකට යද්දී. ඉතින් ඉන්ටර්විව්ස් ගොඩක්කට ෆේස් කරන්න හම්බුණා. ගොඩක් chances ඉස්සරට වඩා තියෙනවා කියලා මට දැනුණා. ඉතින් මමත් ඒ අලුත් ජොබ් එකකට ගිය ප්‍රොසෙස් එකේදී ඉතින් ඒක ගොඩක් සුබවාදී දෙයක්. අඩුම තරමේ අපිට ජොබ් එකක් හොයාගන්න අමාරු වුණත් අපිට ඉන්ටර්විව්ස් හම්බ වෙනවා කියන්නේ එයාලා අපිව ගන්න අපිට මේකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ අපිව දැක්කහම අපේ CV එක දැක්ක ගාම ඒක රිජෙක්ට් කරන්නේ නැතුව අපිට ක්වොලිෆිකේෂන් තියෙනවා නම් අපිට ඉන්ටර්විව් එකට කතා කරනවා කියන්නේම ලොකු දෙයක්. ඒතරින් එහාට ඉන්ටර්විව්ස් ටික පාස් වෙලා ගේම ගහගන්න එක වගේ දෙයක්. නමුත් අපිට ඉන්ටර්විව් එකක් හරි එන්න එපැයි. අපි ඉස්සරහට දෙයක් කරගන්න ජොබ් එකකට යන්න අඩුම ඉන්ටර්විව් එකක් එන්න එපැයි. ඉතින් ඒකවත් ආවේ නැහැ ඉස්සර. නමුත් ඉස්සරට වඩා මේ ඒ පැත්තෙන් අපිට සපෝට් එකක් තියෙනවා කියලා මට තේරුණා. ඉතින් ඒකත් හේතුවක් මම මේ කතාව කියන්නේ ඔයගලන්ට. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ ඔක්කොම මගේ පෞද්ගලිකව මට දැනෙන හැඟෙන දේවල් විතරයි. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් තව විස්තර හොයලා බලන්න.
මේවා ගැන තීරණයක් ගන්න කලින් පොඩි අයිඩියා එකක් දුන්නේ ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතනවා. මේ කාලේ කලින්ට වඩා පොඩ්ඩක් සුබවාදී පරිසරයක් හැදිලා තිනවා. ලැට්වියාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආයෙනවා නම්. තව මම LinkedIn එකේම ගොඩක් දැක්කා අලුතෙන් ජොබ්ස් ගොඩක් ඕපන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම IT ෆීල්ඩ් එකට. ඉතින් ඔයා IT ෆීල්ඩ් එකේ නම් ඔයාට හොඳ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයා වැඩ කළා ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඉතින් ඇත්තටම ඔයාට ජොබ් එකක් හොයාගන්න ලොකු chance එකක් තියෙනවා මේ කාලේ. මොකද ගොඩක් අලුතෙන් ජොබ්ස් ඕපන් වෙලා තියෙනවා එක්ස්පීරියන්ස් තියෙන අයට. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉරත් බෑගෙන ගිහිල්ලා පොඩ්ඩක් කරවලත් වැටිලා පේන ඇති අහස මාර ලස්සනයි. අද මේ ලොකුවට දෙයක් කතා කරන්න හිතන් ආපු ගමන් නෙමෙයි ඇත්තටම. නමුත් ඕගලන්ට වැදගත් වෙන පොඩි ඉන්ෆර්මේෂන් එකක් දුන්නේ. ඉස්සරහට තව වැඩිපුර කතා කරන්න. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය ඉතින් Facebook එකෙන් එහෙම මැසේජ් කරලා අහනවා. මම ඉතින් පුළුවන් වෙලාවට ඒ කට්ටියටත් විස්තර කියනවා. ඉතින් මේ ඒක ගැනත් හිතලා තමයි පොඩ්ඩක් වීඩියෝ එකක් කරද්දි මේ ගැන ඉන්ෆර්මේෂන් එකක් දෙන්න. මොකද හැමෝටම මේක මේ වතුර පාරක් තියෙන එකෙන් එහා පැත්තට පැන්න. මේ හැමෝටම වටින හින්දා. ඉතින් ඔච්චර තමයි අදට තියෙන්නේ කියන්න ඔයගලන්ට. 26ට එන්න හිතන් එනවා. ඉතින් පොඩ්ඩක් තව විස්තර හොයලා බලන්න. නමුත් සුබවාදී පරිසරයක් මේ තියෙනවා කියලා මම පෞද්ගලිකව දකිනවා. ඉතින් ඒක හොඳ දෙයක් අපි හැමෝටම. එහෙනම් අපි ආයි ළඟදිම තව වීඩියෝ එකක් හම්බෙමු. මොකද මම වීඩියෝස් කරපුවා ගොඩක් තියෙනවා. ඉස්සරහට ඔක්කොම ටික අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම මම ලංකාවටත් ගිහලා ආවා. ඉතින් මට ඒවත් මුකුත් දාන්න බැරුණා. ඉතින් අපි ළඟදී අලුත් වීඩියෝ එකක් හම්බෙමු. මම සමු ගන්නවා රීගා නගරේ දවුගාවා වැව් මොකද්ද මේකට කියන්නේ? මොකද්ද මෙතනට කියන්නේ? නම් මතක නැහැ. මොකක් හරි කමක් නැහැ. එහෙනම් අපි ළඟදී අලුත් වීඩියෝ එකක් හම්බෙමු. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට පොඩ්ඩක් බිසි වෙනවා. ඉතින් වීඩියෝ හැමදාම එක ළඟ දාන්න හිතන් ඉන්නවා. නමුත් දාන්න වෙන්නේ නැහැ. නමුත් ෆුල් try කරනවා ඉස්සරහට කලින්ට වඩා වීඩියෝස් ටිකක් දාලා ඔයගොල්ලන්ට ඉන්ෆර්මේෂන් ටිකක් දීලා පොඩ්ඩක් මේවට ඉදිරියටම කරගෙන හරි එහෙනම් ගිහලා එන්න. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මතක ඇතුව. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ලැට්වියාවට කවුරු එන්න හිතන් ඉන්න ඔයගේ යාළුවෝ ඉන්නවනම් ෂෙයා කරලා තියාගන්න ඒගොල්ලන්ටත්. එහෙනම් ලයික් කරන්න කමෙන්ට් එකකුත් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මම රිප්ලයි කරන්න. මගේ සෝෂල් මීඩියා ලින්ක් දාලා තියෙයි. ඒවත් ඕන්න ෆලෝ කරන්න. ගිහිල්ලා එන්න. අදට හැමෝටම ගුඩ් බයි.